ආයිබෝවන් ඇක්සස් ඇග්‍රී YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝම කැමති මේ තමන්ගේ සෝලා පද්ධතිය කොහොමද වැඩ කරන්නේ? දැන් අලුතෙන් හයි කරන්න ඉන්න කට්ටිය කොයි වගේ ආදායමක් එනවද? ඒ ටික බලා ගන්න කැමති ඇති. ඉතින් මගේ සෝලා පද්ධතිය මං දැන් මේ අවුරුදු එකහමාරක විතර පස්සේ තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේක ගිය මාසේ තියෙනවා 1732ක්. මේ මාසේ තියෙනවා 1594ක්. දැන් අද වීඩියෝ එක කරන්නේ මාසේ අද ඇවිල්ලා 24 වෙනිදා. ඉතින් මේ මාසේ 24 වෙනකොට තමයි ඒ ගාන ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට ඊයේ හැදිච්ච යුනිට් ප්‍රමාණය 63යි. අද හැදිච්ච ප්‍රමාණය 65යි. ඉතින් මගේ මේ සෝලා පද්ධතිය දැන් සවි කරලා අවුරුදු 1 වෙනවා. ඉතින් මගේ සෝලා පද්ධතිය මේ දැන් අර යුනිට් 1763ක් තිබුණාට ඒක ඉන්වර්ටර් එකේ හැම මාසෙම දැන් මගේ බිල් ඩේට් එක තියෙන්නේ 23 වෙනිදාට වගේ තමයි බිල කැඩෙන්නේ. එතකොට හැම මාසෙකම දවස් 7ක ප්‍රමාණයක් අනිත් මාසෙට ඉතුරු වෙනවා. එතකොට ඒකත් ඒ දවස් 7 ටිකත් එකතු කරාම සාමාන්‍යයෙන් දවසට යුනිට් 60ක් ගියා. 450 500කට කිට්ටු වෙන්න වගේ යනවා ඉතින්. 60 70 යනවා 80 යන දවස් තියෙනවා. ඉතින් ඒ දවස්වල මේ අවුව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් දැන් මම අවුරුදු එකහමාරක් ඇනලයිස් කරලා බැලුවාම මාසෙකට දල වශයෙන් යුනිට් 2000ක් 2100ක් වගේ යුනිට් ප්‍රමාණයක් යනවා. එතකොට දැන් සමහරුන්ට 37න් හම්බ වෙනවා. සමහරුන්ට 27න් ගෙවනවා. දැන් අලුත්ෙන් ගෙවන්නේ 19යි ගාණක් පොයින්ට් වැටෙන්නේ 19.06ක් වගේ ගාණක්. ඉතින් ඒත් එක්ක බැලුවම මේ සෝලා පද්ධතිය ඇත්තරම මේ හොඳ ආයෝජනයක් කියලා මේ බලන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඇවරේජ් යුනිට් 2000 වැඩි කරලා බලන්නකෝ. එතකොට මේ ආයෝජන මුදලත් එක්ක බැලුවාම දැන් අපි ගහන කාලේ කිලෝවොට් 20ක් ගහන ලක්ෂ 27ක් වගේ වැය වුණා. දැන් වර්තමාන වෙනකොට ඊට වඩා අඩුයි. ඉතින් ඒ ගානත් එක්ක බැලුවාම මේ 37න් ලැබෙනවා කියන්නේ අපිට ඉතින් ලොකු ආදායමක් තියෙනවා. ඉතින් ඒ මුදල වෙන දෙයකට යොදවලා මගේ විවිධ මේ ව්‍යාපාර තියෙනවා. ඉතින් ඒවත් එක්ක බැලුවාම ලක්ෂ 27ක් යොදවලා ඒ වගේ මුදලක් මේ ලොකු ආයසයක් දරන්න නැතුව වෙන දේවල් වලින් හොයන්න ඉතින් ඇත්තටම අමාරුයි. ඉතින් එහෙම බැලුවම සෝලා කියන්නේ හොඳ ආයෝජනයක් කියලා මට දැන් අවුරුදු එකහමාරකට විතර පස්සේ කියන්න පුළුවන්. දැන් ඉතින් අපේ වාහන තියෙනවා. ඉතින් ඒ වාහනයක් රුපියල් කෝටියක් විතර වියදම් කරලා ලොකු රිස්ක් එකක් ගන්න ඕන. පාරේ යනකොට ඇක්සිඩන්ට් වුණොත්, ඩ්‍රයිවර් ආවේ නැති වුණොත්, ඉතින් වැඩ නැති වුණොත්, එහෙම වුණොත් ඉතින් ඒ කෝටියට සාමාන්‍යයෙන් 100ට මාසෙකට සාමාන්‍යයෙන් මේ 100ට බැංක් එක දැම්මොත් හම්බෙන්නේ අවුරුද්දටම 100ට 10ක් 12ක් වගේනේ. එච්චරවත් ලැබෙන්නේ නැහනේ අපිට. ඉතින් එහෙම බැලුවාම මේක හොඳ ආයෝජනයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ලොකු රිස්ක් එකක් නෑ මේකේ. ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්ක බැලුවාම මේ සෝලා කියන්නේ හොඳම ආයෝජනයක්. ඉතින් දැන් මේ වෙනකොට නම් ඉතින් මේ ක්ලියරන්ස් ගන්න ප්‍රශ්නයක් තියෙනවා. ක්ලියරන්ස් හම්බෙන්නේ නැහැ.
ලොකු ප්‍රොජෙක්ට් වලට හම්බෙන්නේ නැහැ. කිලෝවොට් 5කට වගේ තමයි හම්බෙන්නේ. ඉතින් එහෙම බැලුවාම මේ හොඳ ආයෝජනයක් මේ සෝලර් පද්ධති ස්ථාපිත කරලා තියෙන එක. මේ මගේ සෝලර් පද්ධතිය බැලුවාම මේ මේක දැන් සර්විස් එක කරේ ගිය අවුරුද්දේ 9 වෙනි මාසේ වගේ. ඉතින් දැන් මේ වෙනකොට මාස 7-8ක් ගත වෙලා තියෙන්නේ. දැන් සර්විස් කරන කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඒත් ගැටලුවක් නැතුව තාම හොඳ තත්ත්වේ තියෙනවා. ඉතින් මේ වැඩි මේ DSL බැඳිලා වගේ නැහැ. මේ ඉතින් කිලෝවොට් 30ක් දැන් වෙනකොට මේ ක්ලීන් කරන්න 20000ක් වගේ මුදලක් යනවා අවුරුද්දකට. ඉතින් එහෙම බැලුවහම මෙතන නම් මේ පාර ළඟ නිසා මේ ඩස්ට් එක වගේ වැදිලා තියෙන්නේ. ඉතින් මේක වැස්සක් වැටුනහම මේ උඩ ඩස්ට් එක නම් හේදිලා යනවා. මේ ඉතින් මේක හොඳ ආයෝජනයක් කියලා කියන්න පුළුවන් ඉතින්. ඉතින් මේ මගේ channel එකත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. මේ මගේ දැන් මේ channel එකේ සම්පූර්ණම ඔයගොල්ලන්ට දකින්න තියෙන මේ වගාවල් ඔක්කොම මගේ ආයතනයේ තියෙන වගාවල් තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ මම ඉදිරියේදී ඒ වගේ කොහොමද ලාභ ලබා ගන්න ඒවා කොහොමද ආයෝජනය කරන්න කියන පැත්තටත් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මගේ channel එකත් එක්ක රැඳී ඉන්න මේ මොකද මම ක්ෂේත්‍ර කිහිපයකම ආයෝජනය කරලා තියෙන පළපුරුද්දත් එක තමයි මේ කියලා දෙන්නේ. මේ channel එක වටිනවා නම් subscribe කරන්න. තවත් මේ වීඩියෝ